හායි යාළුවනේ කොහොමද ඔයාලට ඔක්කොමලා හොඳින් ඉන්නව නේද? අද මම ඔයාලට ගෙනාවේ ගෙදරදීම කොණ්ඩෙට ගන්න පුළුවන් හොඳ තෙල් එකක් හදාගන්න විදිය. අපි බලමු දැන් ඒක කොහොමද හදන්නේ කියලා. මුලින්ම පිරිසිදු වාජනයක් අරගෙන ඒකට පිරිසිදු පොල් තෙල් වලින් ඔයාලට කැමති ප්‍රමාණයක් දාගන්න. ටික වෙලාවක් ඒක රත් වෙද්දී කරපිංචා ටිකක් දාගන්න. ඒත් ඔය හොඳට සෝදලා පිරිසිදු කරලා තියෙන්නේ. ඒකිනුත් දැන් ටිකක් දාගෙන ටික වෙලාවක් කලවම් කරන්න. පාට වෙනස් වෙන්නේ නැති වෙන්න අඩු ගින්දරේ මේක කරගන්න. ඊළඟට උළුහාල් ඔයාලටත් කැමති ප්‍රමාණයක් දාගෙන ඒක තව පොඩ්ඩක් කලවම් කරලා ලිපෙන් බාගෙන ඊළඟට ඒ ටික පෙරාගෙන නිමෙන්න තියාගෙන විටමින් E කරල් දෙකකුත් එකතු කරගෙන ඔයාලගේ කැමති බෝතලයකට දාලා තියාගන්න. ඔය මම බෝතලයකට දානවා. නාන්න පැය 3කට කලින් විතර ගාලා හොඳට මසාජ් කරලා ඊට පස්සේ හොදන්න. මම ඔය ගෙදර පාවිච්චි කරන ඔයිල් එකක් ඔයාලට හදලා පෙන්නුවේ. ඉතින් මගේ වීඩියෝ හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මට පුළුවන් වෙලාවට මම ඔයාලට වීඩියෝ අරන් ඉන්නම්. මගේ වීඩියෝ එක බලුවට ගොඩාක් ස්තුතියි. තෙරුවන් සරණයි හැමෝටම.